හරි අද අපි කතා කරන්නේ මේක සිංහලෙන් හඳුන්වන්නේ සිද්ධාර්ථ කියලා. හැබැයි කියන්නේ හඳුන්වන මේ විද්‍ය හඳුන්වන නම. හැබැයි මෙතනදී සමහර අය පටල ගන්නවා සිද්ධාර්ථ කියලා අර ගොඩ නිලුම් වගේ. එහෙම නැත්නම් පන්දම් මල් කියලා හඳුන්වන විශේෂය තියෙනවනේ. ඔය අර මලක් පිපෙන අර ඉඟුරු වගේ සුමුදක් කියන රතු පාට ගොඩ නිලුම් කියලා එහෙම හඳුන්වන්නේ සිද්ධාර්ථ කියලා දැන් හඳුන්වන්නේ. අන්න ඒ ශාකයේ සමහර අය ඒක විදේශී විසිතුරු ශාකයක්. හැබැයි ඒකේ මල තම්බලා එහෙම බොන්න ගන්න අවස්ථාවල් දිනවා සහ මල පොහොට්ටුව කාලේ ඒ ශාකය සලාද විදිහට අපිට හදලා කන්න පුළුවන් මේ මලේ පොහොට්ටුව. ඒක සිද්ධාර්ථ කියලා දැන් හැඳින්නුවට ඒක දේශීය ශාකයක් නෙවෙයි විදේශීය විසිතුරු ශාකයක්. හරිද? දැන් එතනදී මේ මල එක පැත්තකින් තියමුකෝ. එනකොට මේ දේශීය විශේෂයක් තියෙනවා. සාමාන්‍ය මේ වෙද්දි සිද්ධාර්ථ කියලා හඳුන්වන මේකට සිද්ධාර්ථ කියනවා සමහර අය පොඩි අරිසි කියලා හඳුන්වනවා. ඒනොට පොඩි අරිසි කියලා හඳුන්වන ශාක විශේෂ කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් එකක් විදිහට මේ ශාකයත් අපිට පෙන්වලා දෙන්න පුළුවන්. සිද්ධාර්ථ කියලා තමයි සාමාන්‍යයෙන් මේක හඳුන්වන්නේ ප්‍රාදේශීයව. බොඩි අරිසි කියන එක නමිනුත් සමහර පැතිවලදී මේක හඳුන්වනවා. මේක ඇවිල්ලා කුප්පමේනියා ගණයේ යන ශාකයක්. ඔයාලා දන්නවා කුප්පමේනියා කියන ශාකය දන්නවනේ. ඒ ගණයේ යන ශාකයක් තමයි මේ සිද්ධාර්ථ කියලා මේ වෙනකොට හඳුන්වන ශාකය. මේකේ කොළත් ඔයාලට පේන ටිකක් අර ඒ ටයිප් එකටම තියෙන. මේකේ කොළ සුවඳක් තියෙනවා. පඳුර වගේ හැදෙන ශාකයක් තමයි මේ සිද්ධාර්ථ කියලා මේ වෙනකොට හඳුන්වන සිංහලෙන් හඳුන්වන දේශීය මේ ශාකය. ඉතින් බෙහෙතට ගන්න අවස්ථාවල් තියෙනවා. සමහර තැන්වලදී පොඩි අරිසි කියලා සමහරක් අය මේ ශාකය පාවිච්චි කරගන්න අවස්ථාවල් තියෙනවා. මම අර කලින් කිව්වා වගේම පොඩි අරිසි නමින් හඳුන්වන ශාක විශේෂ කිහිපයක්ම තියෙනවා. හරිද? දැන් ওই පාදාශෝක කියලා જાතියක් තියෙනවා පොඩි පැලයක්. ඒකට පොඩි අරිසි කියලා සමහර පැතිවල හඳුන්වනවා. අපි ඉස්සරහට ඒ ගැනත් ඔයාලට වීඩියෝස් වලින් ඒ ශාක පෙන්නලා ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න. මේක හඳුන්වන්නේ සිද්ධාර්ථ කියන මේක හඳුන්වන්නේ සිද්ධාර්ථ කියන නම ප්‍රාදේශීයව මේකටත් පොඩි අරිසි කියලා හඳුන්වන අවස්ථාවල් තියෙනවා. සයන්ටිෆික් නේම් එක දාලා තියන්න. ඒතර ඔයගොල්ලන්ට ඒකෙන් ශාකයක සම්බන්ධව ඒකේ කොහොමද තියෙන්නේ දැන් ඔය මල් පිපිලා තියෙන මල් තියෙන අවස්ථාවක වීඩියෝ එකක් ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ වීඩියෝ එකෙන් මට වීඩියෝ කරගන්න හම්බුණා ඒක. ඉතින් අර කුප්පමේනියාම ඒ වගේම ටිකක් ඒ ළඟින් යන මල් විදිහට තමයි මේකෙත් තියෙන්නේ. මේක පඳුරක් වගේ හැදෙනවා. සාමාන්‍යයෙන් මීටරයක් එකමාරක කියන්නේ මේක පඳුර වගේ හැදුනට නිකන් අර වැල වගේ අතු උච්චර නිකන් අර හයියක් නෑ. අතු සාමාන්‍ය පොඩි හයියක් තියෙන අර ගොඩාක් ලොකු ඝනකම් අතු එහෙම නෙවෙයි තියෙන්නේ. අර වැල වගේ යන ටයිප් එකේ කඳක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් අර පඳුරක් වගේ ලස්සනට හදාගන්න කප්පාදු කරලා හදාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ දිගට හැදෙන එකක් සාමාන්‍ය මීටරයක් එකමාරක් වගේ දිගකට වර්ධනය වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් පඳුරක් වගේ හැදෙන ශාකයක් මේක ඇවිල්ලා එකලිෆා ෆෘටිකෝසා කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන්නේ. එකලිෆා කියන්නේ එකලිෆා කියලා හඳුන්වනවා. ෆෘටිකෝසා කියන එකලිෆා ගණයේ යන ෆෘටිකෝසා කියන ශාකය තමයි මේක. මේක වට මම කලින් කිව්වා කුප්පමේනියා ගණයේ යන ශාකයක්. කුප්පමේනියත් අයිති වෙන්නේ මේ එකලිෆා කියන ගණයට. ඉතින් මෙතනදි මම සයන්ටිෆික් නේම් එක දාලා තියන්නම්. ඒතර ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ශාකය සම්බන්ධව තව විස්තර. මෙතනදී ඔයාලට කියන්න දෙයක් තියෙනවා. දැන් මේ ශාකය විසට ගන්න අවස්ථාවල් තියෙනවා. සාමාන්‍යයෙන් කුප්පමේනියා කියන ශාකයත් විස අවස්ථාවලදී භාවිතයට ගන්න වෙලාවල් තියෙනවා. එමේ එකලිෆා කියන ගණේ යන ශාක විශේෂ කිහිපයක්ම විස වෙදකම් වලදී භාවිතයට ගන්න අවස්ථාවල් තියෙනවා. හැබැයි මේවා අපිට හිතුමතේ පාවිච්චියට ගන්න බෑ. අනිවාර්යෙන් දේශීය වෛද්‍යවරයෙක්ගේ හෝ විස වෙදකම සම්බන්ධයෙන් දැනුමක් තියෙන වෛද්‍යවරයෙක්ගේ අනුදැනුම මත පාවිච්චියට ගන්න ඕගොල්ලෝ අනිවාර්යෙන් කටයුතු කරන්න ඕනේ. ඊට අමතරව මේක තව භාවිත කිහිපයක් අපිට හම්බුණා හොයාගන්න විස්තර හොයන් යද්දි ඒ සම්බන්ධයෙන් පොඩි විස්තර වගේක් හම්බුණා. ඒ ගැනත් අපි කතා කරමු අද වීඩියෝ එකේදී. ආයි මතක් කරන්න ඕනේ කියන භාවිතවලදී අනිවාර්යෙන් දේශීය වෛද්‍යවරයෙක්ගේ අනුදැනුම මත තමයි මේවා පාවිච්චියට ගන්න ඕනේ. අපිට හිතුමතේ කිසිම විදිහකින් මේවා භාවිතයට ගන්න එපා. එහෙම භාවිතයට ගන්න යන්න එපා හිතුමතේ. ගොඩක් ශාක වර්ග එහෙමයි අපිට හිතුමතේ පාවිච්චියට ගන්න බෑ. අපි එදිනෙදා පාවිච්චි කරන ශාක විශේෂ වල අමතරව නොදන්නා ශාක වර්ග වල භාවිතවලදී අනිවාර්යෙන් දේශීය වෛද්‍යවරයෙක්ගේ අනුදැනුම මත තමයි ඒවා පාවිච්චියට ගන්න ඕනි. මේ එකලිෆා ෆෘටිකෝසා කියන මේ ශාකය සිද්ධාර්ථ නමින් හඳුන්වනවා මේ විදි. මේක සාමාන්‍යයෙන් ආහාර ජීර්ණ ගැටලු කියන්නේ බඩේ කැක්කුමක්, බඩේ අජීර්ණයක්, අතිසාරය, එතකොට පාචනය වගේ අවස්ථාවල් වලට එහෙම පාචනය සමනය කරන්න ඒ වගේ අවස්ථාවල මේ ශාකේ කොළ මුල් කසාය විදිහට භාවිතා කරනවා කියලා අපිට හොයාගන්න හම්බුණා. දේශීයව නම් ඔහොම භාවිතා කරනද කියලා මම දන්නේ නැහැ. ඒ ගැන දැනුවත් නැහැ. මේ ශාකයේ තියෙන අනිත් රටවලදී ඔය කියන අවස්ථාවල මේ ශාකයේ කොළ සහ මුල් කසාය විදිහට භාවිතා කරනවා කියලා අපිට හොයාගන්න හම්බුණා. මම ආයෙ මතක් කරනවා මේවා අපිට හිතුමතේ පාවිච්චි කරන්න යන්න එපා. අනිවාර්යෙන් දේශීය වෛද්‍යවරයෙක්ගේ අනුදැනුම මත
තමයි මේවා ඔයගොල්ලොත් පාවිච්චි ගන්න ඕනි. මේක සූඳක් තියෙන ශාකේ කොළවල හොඳ සූඳක් තියෙනවා. ඉතින් ගෙදරක ලස්සනකට හදාගන්න පුළුවන්. වත්තක ගියොත් ලස්සනකට සූඳ එන්න ලස්සනකට වගේ මේක කප්පාදු කර කර හදාගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් පැල කීපයක් ඉස්සරහට දෙන්න කටයුතු කරන්න. සිද්ධාර්ථ කියලා තමයි මේක හඳුන්වන්නේ. ඉතින් ওই සමේ රෝග අවස්ථාවලදී හිස් කබලේ තියෙන කුෂ්ඨ වන වගේ අවස්ථාවලට ඒතර සමේ තියෙන කුෂ්ඨ වන හිස් කබලේ තියෙන රෝග අවස්ථාවලදී ඔන්න වගේ අවස්ථාවලට මේ ශාකයෙන් ප්‍රතිකාර කරන ගන්න විශේෂයෙන් කොළ සහ මුල් පොතු ඒවෙම කියන අවස්ථාවලදී පාවිච්චි කරන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම සුළු කැපුම් අවස්ථා කියන්නේ මහා ලොකු වලට වෙන සමේ කැපුම් නෙවෙයි සුළු කැපුම් වගේ වෙන අවස්ථාවල් තියෙනවානේ. අන්න ඒ වගේ ඒවාට මේකේ කොළ තලපයක් වගේ හදලා භාවිතයට ගන්න අවස්ථාවල් අපිට හොයාගන්න හම්බ වුණා. ගත්තොත් මම අර අපි කලින් කතා කරේ දැන් අමුතුවෙන් මම ආයි පොඩ්ඩක් කියන ඒතර බඩේ කැක්කුම් බඩේ අජීර්ණ ඒතර බඩේ තියෙන ওই වායුව වගේ දේවල් සමනය කරන්න මේ ශාකයේ මුල් සහ කොළ කසාය භාවිත කරන අවස්ථාවල් තියෙනවා. හැබැයි ලංකාවේ මේ කියන අවස්ථාවල් භාවිත කරනද කියන එක නම් හරියටම දන්නේ නැහැ. වෙන රටවල ඒගොල්ලන්ගේ පාරම්පරික දගම් වලදී මේ ශාකය භාවිත කරන අවස්ථාවල් තියෙනවා. ලංකාවේ භාවිත කරනවා නම් අනිවාර්යෙන් දේශීය වෛද්‍යවරුගේ අනුදැනුම් මත ඒවා පාවිච්චි කරන ලංකාවේ බහුතරය කියන ගොඩක් දෙනා මේ ශාකයේ විස අවස්ථාවලදී සහ කැපුම් තුවාල වගේ ඒ වගේ අවස්ථාවලදී භාවිත කරන අවස්ථාවල් තියෙනවා. විස අවස්ථාවලදී මේ ශාකය යොදා ගන්නවා කියලත් හොයාගන්න හම්බුණා. ඒ වගේ මලබද්ධය කොලරාව වගේ අවස්ථාවල බඩවැල් වල තියෙන ගැටලු සමනය කරන්න එහෙම වෙන රටවල වල තියෙන සාම්ප්‍රදායික වෙදකම් වලදී මේ ශාකයේ කොළ එහෙම කොටලා අරගෙන භාවිතා කරන අවස්ථාවල් තියෙනවා. ඊට අමතරව ගත්තොත් සමේ තියෙන චර්ම රෝග. ඒ කියන්නේ තුවාල සමේ මේ චර්ම රෝග, කුෂ්ඨ කැසීම් නිසා ඇති වෙන කුෂ්ඨ, හිස් කබලේ වන ඒ වගේ දේවල් සමනය කරන්නත් මේ කොළ නිකන් තලලා අරගෙන නිකන් තලපයක් වගේ හදලා හිසේ සහ ඔය කුෂ්ඨ වන තුවාල තියෙන තැන් වල නිකන් ආලේපනයක් වගේ භාවිතා කරන අවස්ථාවල් තියෙනවා. අර මම කලින් කිව්වා තුවාල සුව කිරීමට වගේ දේවල් ලංකාවේ මේ ශාකේ පාවිච්චි කරගත්තා කියලා. කැපුම් තැලීම් සීරීම් වගේ ඒතර සත්වයන්ගෙන් සිදුවන තුවාල ඒ කියන්නේ හීරුණ ඒවා පූසන්ගෙන් වගේ පොඩි පොඩි තුවාල වෙන අවස්ථාවල් තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවල් මේ ශාකයේ කොළ තලපයක් වගේ අරගෙන මේ කොටලා තලපයක් වගේ අරගෙන භාවිතා කරන අවස්ථාවල් තියෙන අවස්ථාවල් වෙන රටවල භාවිත කරන වෙලාවල් තියෙනවා. ඊළඟට ශ්වසන ගැටලු කැස් සෙම්පතිශ්‍යාව ඒතර පපුවේ තියෙන ඔය තද ගතිය ඒ වගේ දේවල් ඉවර ගන්න ඒ කියන්නේ ඉවත් කරන්න කැස්ස සමනය කරන්න සම්පතිශ්‍යාව සමනය කරන්න මේ කොළ යුෂ දෙන අවස්ථාවල් තියෙනවා. සහ නහයෙන් දෙන අවස්ථාවලුත් තියෙන උල්දන වෙදකම් තියෙනවා. නහයට ඔය බිඳුවක දාන්න ඉංග්‍රීසි බෙහෙත් වල තියෙනවා නහයට ඩ්‍රොප් එකක් එහෙම දාන්න දෙන්නන්න ඒ වගේ දෙන අවස්ථාවල් තියෙනවා. මේ වෙදකම් වලදී පාවිච්චි කරගන්නවා අනිවාර්යෙන් දේශීය වෛද්‍යවරුන්ගේ හෝ ඒ සම්බන්ධයෙන් දැනුමක් තියෙන කෙනෙක්ගේ අනුදැනුම මත තමයි පාවිච්චි කරගන්න ඕනේ. ඉතින් කැස්සට කියන්නේ දරුණු කැස්ස ඔය අවස්ථාවල් ප්‍රතිකාර කරන සම්ප්‍රදායික වෙදකම් වලදී මේ ශාකය උදාගෙන අවස්ථාවල් තියෙනවා. මුල් කසාය කරලා දෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒවා අනිවාර්යෙන් ඔය උන්නට ඒතර බෝවන වගේ මැලේරියා වගේ අවස්ථාවලට එහෙම මේකේ මුල පානය කරන්න දෙන අවස්ථාවල් තියෙනවා. ඒවත් අනිවාර්යෙන් වෛද්‍යවරුන්ගේ අනුදැනුම මත තමයි පාවිච්චි කරගන්න ඕනේ. ඒ වගේම අක්ෂි ආසාදන කියන්නේ ඇස්වල තියෙන මොනවා හරි ලෙඩ අවස්ථාවලදී ඇස්වල තියෙන මොනවා හරි රෝග අවස්ථාවලට එහෙමත් ඇහැට දාන ඩ්‍රොප් එකක් විදිහට මේ ශාකය කියන්නේ සාම්ප්‍රදායික අවස්ථාවකින් වෙදකම් වලදී ඇස් වලට දාන ඩ්‍රොප් එකක් වගේ කොළ කොටලා අරගෙන හෝ සම්පූර්ණ ශාකයම කොටලා අරගෙන හෝ එන ඉස්ම ටික යොදා ගන්න අවස්ථාවල් වෙදකම් වල තියෙනවා. සාම්ප්‍රදායික වෙදකම් වල ලංකාවේ නම් භාවිත කරලා කියන්නේ මම හරියටම දන්නේ නැහැ. අනිත් රටවල් වල තියෙන සාම්ප්‍රදායික වෙදකම් වලදී ඔය කියන විදිහට මේ ශාකය යොදාගෙන තියෙනවා. ඒකයි ලිංගාශ්‍රිත රෝග, තුරු සර්ප දෂ්ටන මම අර කලින් කිව්වා ලංකාවේ විස වෙදකම් වලදී මේ ශාකය පාවිච්චි කරගත්තා කියලා දැනගන්න හම්බුණා කියලා. ඉතින් ඒ විස්තරය අපිට මෙතනදිත් හම්බ වෙනවා. ලිංගාශ්‍රිත රෝග, තුරු සර්ප දෂ්ටන වගේ දේවල් වලදී පාරම්පරික වෛද්‍ය ක්‍රමවලදී මේ ශාකය වෛද්‍යපගෙන් පාරම්පරික වෛද්‍ය ක්‍රම තුල ඔය කියන අවස්ථාවලට මේ ශාකය භාවිතයට අරන් තියෙනවා. ඉතින් ඔය වගේ භාවිත කීපයක් තමයි මේ ශාකය ගැන අපිට දැනට හොයාගන්න තියෙන්නේ. අපි බලමු ඉස්සරහට තව මොනවා විස්තර ටිකක් හම්බුනොත් ඒකත් එක්ක දාලා තව විස්තර ටිකක් ඉස්සරහට අරන් ඉන්න. Facebook එකේ ජොයින් වෙලා ඉන්න. මොකද හැම ශාකයක් මේ වීඩියෝ වලට දාන ශාක වලට අමතරව ගොඩක් වර්ග ගැන විස්තර අපි Facebook එකේ දානවා. හරි එහෙනම් අපි ඉක්මනින්ම අලුත් වීඩියෝ එකක් හම්බු channel එක subscribe කරලා තියාගන්න. like එකක් දාන්න comment එකක් දාන්න අපි ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.